අද මම ඔයාලට අරන් ආවේ මේ වසරේ තිරගත වුණු අවුට්කම් චිත්‍රපටය. මොකක්ද මේ අවුට්කම් කතාව? මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ අයිරා කියන පුද්ගලයා. අයිරා කියන්නේ කලින් හිටපු දැන් ජනප්‍රියත්වයේ ගිලිහුණු හොලිවුඩ් දරුවක්. එයා දැන් උත්සාහ කරන්නේ තමන්ගේ වැරදි හදාගෙන මත්පැන් වලට ඇබ්බැහි වුණු ජීවිතයෙන් මිදිලා ආපහු තමන්ගේ තැන හදාගන්න. හැබැයි අයිරාට ඒක ලේසි වෙන්නේ නැහැ. එයාගේ අතීතයේ තිබුණු අඳුරු රහසක් ඇතුළත් වීඩියෝවක් කවුරු හරි අරගෙන එයාගෙන් සල්ලි ඉල්ලලා තර්ජනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තර්ජනයෙන් බේරෙන්න නම් එයාට සිද්ධ වෙනවා එයා අකමැතිම පරණ යාළුවන්ව හමු වෙලා Taman අතීතේ කරපු පව්වලට වන්දි ගෙවන්න. මේක නිකම් ඩ්‍රාමා එකක් නෙවෙයි. කළු හාස්‍ය, බ්ලැක් කොමඩි සහ කුතුහලය පිරුණු අපූරු ගමනක්. මෙහි අධ්‍යක්ෂණය. මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ නළු ජෝනා හිල්. තිර රචනය ජෝනා හිල් සහ එස්රා මිලර් එකතු වෙලා තමයි මේ අපූරු තිරපිටපත ලියලා තියෙන්නේ. නිෂ්පාදනය Apple Studios. කාස්ට් කියානු රීව්ස්, ජොන් වික් එහෙමත් නැත්නම් ද මේට්‍රික්ස් චිත්‍රපටයේ නියෝ තමයි මෙහි ප්‍රධාන චරිතය වෙන අයිරාට පනපවන්නේ. මැට් ඩේමන්, ද මාර්ෂන් සහ ජේසන් බොන්ඩ් චිත්‍රපට මාලාවෙන්. මතක ඇතිතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.